අද නිවාඩු දවසක් වුණත් මට ඉවර කරන්න වැඩක් තිබ්බ නිසා මං උදෙන්ම කැම්පස් යන්න පිටත් වුණා. අර ඈතින් පේන්නේ අපේ කැම්පස් එක. අප්‍රේල් මාසය කියන්නේ යුරෝපයට වසන්ත කාලය උදා වෙන මාසය. හරියට ලංකාවේ අවුරුදු කාලේ වගේ. ගස්වල දළු දාලා, මල් පිපිලා, හරිම ලස්සන සැනසිලිදායක කාලයක් උදා වෙන්න තමයි මේ යන්නේ. මේ ට්‍රෑම් එක යන්නේ අපේ කැම්පස් එක මැදින්. ලංකාවේ කැම්පස් වගේ නෙමෙයි මෙහි කැම්පස් වලට ගේට්ටු නෑ. ඕන කෙනෙක්ට කැම්පස් එකට යන්න එන්න පුළුවන්. අද නම් කැම්පස් එකේ වැඩි ළමයි නෑ වගේ. ට්‍රෑම් බස් විතරයි පේන්න තියෙන්නේ. අර ඈතින් පේන්නේ මගේ ෆැකල්ටි එක. අද කැම්පස් එක හරිම නිශ්ශබ්දයි. මම මේ පාරේ ඇවිද්දේ හරිම හිමින්. මොකද ගස්වල මල් පිපිලා බලන් ඉන්න හරිම ලස්සනයි. මේ ගහ දැක්කාම නම් මට කොච්චර වැඩ තිබුණා මොහොතක් නැවතිලා යන්නමයි හිතුනේ. මේ ගස් දැක්කාම මට මතක් වෙන්නේ මගේ කැම්පස් එකේ තිබ්බ රොබරෝසියා මල් ටික. මට මතක් වෙනවා රොබරෝසියා මල් හැදෙන කාලෙට අපි ගිහිල්ලා ෆොටෝ ගත්ත විදිහ. මේ ගස්වල කොළෙන්නත් කලින් මල් පිපෙනවා. අද නම් හරිම ලස්සන දවසක්. හොඳට අවුව පායලා. පොඩි සීතලක් එක්කෙන හුළඟ ඇඟට හරිම සනීපයි. බලන්නකො මේ මල්වල ලස්සන. අප්‍රේල් මාසය කියන්නේ කැම්පස් එකේ සුවඳම ලස්සනම මාසේ. මං ආසම මාසය තමයි අප්‍රේල් මාසය කියන්නේ. මොකද යුරෝපේ හැම ගහකම මල් පිපෙන්න පටන් ගන්නේ අප්‍රේල් මාසේ. අප්‍රේල් මාසය කියන්නේ මීමැස්සන්ට නම් කාර්ය බහුලම මාසයක්. නිවාඩුවක් නම් ඇත්තෙම නෑ වගේ. හරියට වැඩ. බලන්නකො මේ මීමැස්සෝ මලින් මලට ගිහිල්ලා පැණි එකතු කරන ලස්සන. මට හිතෙන්නේ මේ මීමැස්සන්ට නම් මටත් වඩා වැඩිය වැඩද කොහෙද. මේ ඉන්නේ බම්බල් බී කෙනෙක්. එයත් ඇවිල්ලා පැණි එකතු කරන්න. මල් බලන්න ගිහින් මං ආපු වැඩේටත් පරක්කු වෙනවා. මං ගිහින් එන්නම්. බයි.